නෑ නේ. මම රවිඳු බණ්ඩාරනායක සර් ක්ලාස් කරන තැන එහා පැත්තේ රෙදි කඩයක් කරනවා. මේක සාදේ හරියන්නේ නැහැ. ඔය ඒකට රවිඳු බණ්ඩාරනායක නෙවෙයි. අයියෝ නෑ අංකල්. එතකොට ෂෝ එකට හන ආවෙත් නැද්ද? නෑ නෑ ෂෝ එකට හන ආවා. එහෙනම් ප්‍රශ්නයක් නෑ. දැන් මේ සම්බන්ධය ගැන පුතාගේ ගෙදරින් දන්නවද? ඔව් අංකල්. එහෙනම් හොඳයි. තාත්තා එහෙම හොඳින් ඉන්නවද? තාත්තා නම් අංකල් මාස කිහිපයකට කලින් නැති වුණා. කොහොම හරි ඇරෙන්න තාත්තට වෙන අවුලක් නෑනේ. දෙන්න යාළුනාට අපේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් ගැන තව ලොකුවට දන්නේ නැතුව ඇතිනේ. මමගේ දුවට දෙනවා ලොකු ඩවුන් එකක්. මේ පුතාට ලතු හිම ඇති. අපට අංකල් පොල් අත්තක් තමයි තියෙන්නේ. ඒකේ තියෙනවා 40ක් විතර. පොල් අක්කර 40ක්? නෑ නෑ ගස් 40ක්. ගස් 40ක්? මේක සාදේ හරියන්නේ නෑ. ඒ ගස්වල කුරුම්බ එහෙමත් තියෙනවද? ඔව්. එහෙනම් ප්‍රශ්නයක් නෑ. කොහොම හරි මගේ මේ හැම දේපලක්ම දවසක මගේ දුවට තමයි. ඒ කියන්නේ ඔයාට. මට අංකල් ඇත්තටම දීපල ගැන නම් කිසිම ආසාවක් නෑ. එහෙම කියන්න එපා පුතා. හරිනම් ඔයා මේ දේවල් මගෙන් අහන්න ඕන. අහලා නැද්ද කතාවක් තියෙනවා දුව බඳින්න කලින් අම්මා දිහා බලන්න කියලා. දුව බඳින්න කලින් අම්මා දිහා බලන්න? ඇන්ටිත් හොඳයි. එහෙම නැත්නම් ඉතින් ඇන්ටි අංකල්ලා බැඳලානේ මට දුව හොඳයි. Se acabó.